ඉතින් ඔන්න අද වීඩියෙන් ආල බලන යන්නේ ආල ගොඩ දෙනෙක් ඉල්ලපු බජට් එකට ගන්න පුළුවන් සුපරිම වයලස් මයික්‍රෝෆෝනයක් ගැන තමයි ඔන්න අද වීඩියකින් කතා කරන්න. රුපියල් 3000 රුපියල් 5000 අතර මුදලකට මේ වයලස් මයික්‍රෝෆෝන් එක ආලට ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් වීඩියෝ එක මැදදී මම කියන්න කොහොමද ආල මේ තරම් අඩු මුදලකට මේ වගේ හයි ක්වොලිටි මයික්‍රෝෆෝන් එකක් ගෙදරට ගෙන්න ගන්නේ කියලා. ඉතින් අපි අද බලමු මොකක්ද මේ මයික්‍රෝෆෝන් එක කියලා. ඔයාලා thumbnail එකේ දැක්කා වගේ රුපියල් 3000ත් රුපියල් 5000ත් අතර මුදලකට මේ මයික්‍රෝෆෝන් එක වාගේ ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් අද යමු අද අන්බොක්සින් එකට යමු. සහ ක්වික් රිව්යු එකක් තියෙනවා අද මේ මයික්‍රෝෆෝන් එක ගැන. මේ තමයි අද මම අන්බොක්සින් කරන්න ගෙනාපු F11 2 කියන වයර්ලස් මයික්‍රෝෆෝන් එක. මේක වලට රුපියල් 3000 5000 අතර බජට් රේන්ජ් එකේ මුදලකට ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඔයාලා හොඳට බලන්න මොකද්ද මේ ඩිවයිස් එක කියලා. ඉතින් අපි බලමු මේකේ සයිට් එක වලට ගහලා තියෙනවා පේනවා. බ්ලොගින් මේ හැම දෙයකටම පුළුවන්. ඉතින් ඒත් එක්කම YouTube live show කරන්න පුළුවන්, vlogs කරන්න පුළුවන්, ඕනෙම රෙකෝඩින් එකකට මේක අපිට use කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ පිටිපස්සෙත් ගහලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අද මෙන්න මේ මයික්‍රෝෆෝන් එක තමයි ඔයාලට අන්බොක්සින් කරන්න යන්නේ. අපි ඉක්මනටම මේක මෙහෙම අන්බොක්සින් කරගමු නේද? අපි මේක මෙහෙම යටට අන්බොක්සින් කරගමු. wow ඉතින් අපිට මේක වෙරන්නේ මේක මේ පැත්තට ගත්තට පස්සේ මේ තියෙනවා මෙතන රිසීවර් එක තියෙනවා ට්‍රාන්ස්මීටර්ස් දෙකක් තියෙනවා. මම ඕඩර් කරපු එකේ ට්‍රාන්ස්මීටර්ස් දෙකක් තියෙනවා. ඔයාලට පුළුවන් එක ට්‍රාන්ස්මීටර් එකක් තියෙන එකත් ඕඩර් කරගන්න. ඉතින් අපි චුට්ටක් අරගෙන බලමු මේ ට්‍රාන්ස්මීටර්ස් කොහොමද වැඩ කරන්නේ, කොහොමද මේකේ ඩිවයිස් එකේ ක්වොලිටි එක සහ බිල්ඩ් ක්වොලිටි එක සහ මේකේ චීප්නස් එක වගේ තේරෙනවා. ප්ලාස්ටික් බිල්ඩ් එකක් කියලා තේරෙනවා. හැබැයි බජට් එකට ආඩ බජට් ෆ්‍රෙන්ඩ්ලි ගන්න පුළුවන්. අපි චෙක් කරලා බලමු කොහොමද මේකේ සවුන්ඩ් එක කියලා. ඉතින් මේ තියෙන ට්‍රාන්ස්මීටර් එකක්, ට්‍රාන්ස්මීටර්ස් දෙකක් මේකේ ඇවිල්ලා තියෙනවා. අපි බලමු බොක්ස් එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. අපි ට්‍රාන්ස්මීටර් එක මෙහෙම තියාගමු. ඉතින් ට්‍රාන්ස්මීටර්ස් දෙකක් තියෙනවා. මේ තියෙන අනිත් ට්‍රාන්ස්මීටර් එක. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඇතුලේ තියෙනවා තව වින්ෂීල්ඩ් එකක්. වින්ෂීල්ඩ් එක කියන්නේ ඔයාලට මේක යූස් කරන්න පුළුවන්. ගොඩක් දෙනෙක් දන්නවා වයර්ලස් මයික්‍රෝෆෝන් යූස් කරන අය. ඉතින් ඊට පස්සේ මෙතන තියෙනවා අපේ රිසීවර් එක. මේ තියෙන රිසීවර් එක. අපි මේක චුට්ටක් පැත්තකින් තියාගමු. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ රිසීවර් එක ගත්තොත් මේ රිසීවර් එක ඇවිල්ලා ආට පුළුවන් type C port එක තියෙනවා. ඊට පස්සේ lightning port එක තියෙනවා. ඊට පස්සේ 3.5mm port එක තියෙනවා. ඉතින් අපි බලමු මේක යූස් කරලා මොන වගේද කියලා. ඒත් එක්කම මේ තියෙන අපි එක ට්‍රාන්ස්මීටර් එකක් ගමු. මේ තියෙන ට්‍රාන්ස්මීටර් එක ඔයාලට පේනවා TX කියලා බ්‍රෑන්ඩ් කරලා තියෙනවා. ඉතින් මේ තියෙන එක මේ සයිඩ් එක අපිට බලා ගන්න පුළුවන් type C port එක සහ තවත් 3.5mm ජැක්. මම ඉස්සරහට ගන්න මේ ජැක් එකේ වාසිය මොකක්ද කියලා. ඊට පස්සේ අපිට මේක මේ විදිහට කොලයකට ස්විච් කරගන්න පුළුවන්. ඒත් අපි try කරලා බලමු මේ මයික්‍රෝෆෝන් එක මොන වගේද කියලා. මේ තියෙන ට්‍රාන්ස්මීටර් එක, මේ තියෙන රිසීවර් එක. ඉතින් අපි කනෙක්ට් කරගෙන බලමු මේ දෙකම කොහොමද මේ මයික්‍රෝෆෝන් එකේ ඔඩියෝ ක්වොලිටි එක. ඉතින් ඔන්න මම මේ ට්‍රාන්ස්මීටර් එක කනෙක්ට් කරගත්ත මේ වයර්ලස් මයික්‍රෝෆෝන් එක කනෙක්ට් කරගත්තා. මම සිග්නල් එක ගලවලා ඉතින් අපි පොඩ්ඩක් චෙක් කරලා බලමු මේ ට්‍රාන්ස්මීටර් එක මොන වගේද කියලා. ආර දැන් මේ සවුන්ඩ් එක ඇහෙන්නේ මේ වයර්ලස් මයික්‍රෝෆෝන් එකෙන්. ඉතින් ආර බලන්න මොන වගේ සවුන්ඩ් එකක්ද මේකෙන් පික් කරගන්නේ කියලා. ඉතින් මේකේ මෝඩ්ස් තුනක් තියෙනවා. අපි මේ මෝඩ්ස් තුනට මේක මාරු කරමු. ඉතින් මේ මෝඩ් එක තමයි ඔයාලට පොඩි ඉකෝ එකක් එක්ක ගන්න පුළුවන් මෝඩ් එක. ඉතින් මේක මෝඩ් එක අපි යමු ඊළඟ මෝඩ් එකට. මේක ඇවිල්ලා normal මෝඩ් එක. ඊට පස්සේදී මේක ඇවිල්ලා noise cancellation mode එක. ඊට පස්සේදී මේක ඇවිල්ලා echo mode එක. ආට දැන් මේක sound එකේ quality එක ගැන සහ මේකේ මොන වගේ range එකකද අපිට මයික්‍රොෆෝන් එක තියාගෙන use කරන්න ඕනේ කියලා ඔයාලට තේරෙයි. හැබැයි මම නම් recommend කරන්නේ මේ මයික්‍රොෆෝන් එක මෙන්න මේ ගානවත් තියාගෙන recording කරොත් ඔයාලට පුළුවන් මේක ලස්සන විදියට මේකේ voice එක capture කරගන්න. ඉතින් මේ තියෙන්නේ කලින් කිව්වගේ transmitter. මේ තියෙන්නේ windshield එක. අපි windshield එක මේ transmitter එකට set කරගෙන බලමු මොන වගේ sound quality එකක්ද මේක කරගන්නේ කියලා. ඉතින් මෙන්න මේ වගේ ඔයාලට පහසුවෙන්ම මෙන්න මේ මයික්‍රොෆෝන් එකට මේ windshield එක use කරන්න පුළුවන්. ඉතින් අපි කොලයකට set කරගෙන බලමු මේ mic එකේ මොන වගේ range එකක් ගනීද කියලා. ඉතින් ඔන්න මම මේ විදිහට transmit එකයි receive එකයි මගේ
කැමර එක කනෙක්ට් කරගත්ත දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ සවුන්ඩ් එක මොන වගේ රේන්ජ් එකකින් ඔයාලට පිට. ඉතින් දැන් මේ තියෙන්නේ noise cancellation mode එකේ මේ mode එක use කරනවා නම් ඔයාලට අපිට තියෙන noise එක isolate කරලා noise එක cut කරලා මේ microphone එක කරා ඔයාලට බලා ගන්න පුළුවන්. හරි clearly sound එකක් හරි ලස්සන sound එකක් මේ චුට්ටක් ඔයාලට මේ වගේ ගානේ microphone එක ඔයා use කරනවා නම් අපි චුට්ටක් ඔයාගේ සද්දෙන් කතා කරන්න සිද්ධ වෙනවා පොඩ්ඩක්. මේ transmit එක ටිකක් දුරට වැඩ කරනවා. අමාරු. ඉතින් මේක build quality එක ගත්තොත් plastic build එකක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්නම් මේ තියෙන transmit එක. ඉතින් ඔයාලට මේ මගේ අනිත් transmit එක ඔයාලට පුළුවන් මේකෙන් interview එකක් වගේ වෙන්න. අර කිසි ප්‍රශ්නයක් නැතුව කරගන්න. ඉතින් ඕනනම් අපිට මේ transmit එක on කරගෙන ලස්සනට dual channel විදියට මේක record කරගන්න පුළුවන්. ඉතින් මෙහෙම තමයි අද මේ wireless microphone එක ගැන ඔයාලට කතා කරන්න තියෙන්නේ. ඉතින් පොඩි වීඩියෝ එකක් ඒ. ඉතින් මම හිතනවා ලොකු unboxing experience එකක් නෑ. මේක ඇතුළේදී අපිට pin shield එක බලා ගන්න පුළුවන්. අපිට charging cable එක බලා ගන්න පුළුවන්. type C cable එක. මේකේ තියෙන advantage එක තමයි මේක ඔයාලට පුළුවන් වෙනම මේ 3.5mm headphone jack එක හරහා ඔයාලට වෙනම මේ mic එකේ sound එක වෙනම live අහන්න ඔයාලට facility එක මොන මේ TX F11 mic 2 කියන එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක කලින් කිව්වා වගේම රුපියල් 3000 5000 අතර මුදලකට ආර මිලදී ගන්න පුළුවන්. මම මේක මෙන්න දෙගත්තේ ගැජට් සිටි එකකින්. ඉතින් ඔයාලට පහලින් නම්බර්ස් දාලා තියෙන්න. ඉතින් අනිවාර්යෙන් ඔයත් මේ මයික්‍රොෆෝන් එක ඕඩර් කරනවා නම් අලිද ගවිෂන් YouTube channel එක බලලා ආවේ කියලා අන්න ඔයාලට අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. අන්න එතකොට ඔයාලට ලස්සන ඩිස්කවුන්ට් එකක් යාලා. ඉතින් ආට මේ මයික්‍රොෆෝන් එකේ රේටින්ග් අතින් ගත්තොත් මට 10න් 9ක විතර රේටින් එකක් දෙන්න පුළුවන්. සාමී ප්ලාස්ටික් බිල්ඩ් එකක් තියෙන නිසා ඒත් එක්කම සවුන්ඩ් එක පික් කරගන්න ක්වොලිටි එක අනුව මේ මොකද අපිට 10න් 9ක රේටින් එකක් දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ආට YouTube channel එක පටන් ගන්නවාට YouTube channel එක කරගෙන යනවාට ඉන්ටර්විව්ස් කරනවාට රෙකෝඩින්ග්ස් කරනවාට මේ වයර්ලස් මයික්‍රොෆෝන් එක ඉතාමත් වැදගත් වෙනවා. මොකද මේක ට්‍රාන්ස්මිට් එක සහ මේක රිසීව් එක සෑහෙන වැදගත් වෙනවා. මොකද ඔයාලට type C port එකක් එනවා. type C port එකක් එනවා, lightning port එකක් එනවා. ඒත් එක්කම 3.5mm phone jack එක තියෙනවා. ඒකෝනේ කරා වගේ කැමරා එකකට, type C phone එකකට, iPhone එකකට මේ ඕනි මේකට මේ wireless microphone එක වලින් use කරන්න පුළුවන්. ඉතින් ඔය ටික තමයි අද වීඩියෝ එකකින් කතා කරන්න තියෙන්නේ. ඉතින් unboxing experience එකක් ලොකුවට නැති වුණත් ඉතින් මේ microphone එක සෑහෙන හොඳ build quality එකක් සහ සෑහෙන බරක් තියෙනවා. ඉතින් එන අද වීඩියෝ එක ඉවර කරන්න. ඉතින් ආලත් මේ මයික්‍රොෆෝන් එක ඕඩර් කරනවා නම් මාලින් මම දාලා තියෙන link එක නම්බර්ස් දාලා තියෙන අනිවාර්යයෙන්ම අලුත් කවිෂන් මේන් channel එක බලලා ආවේ කියලා කියන්න මාත් ලස්සන ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන්. anything වීඩියෝ එක enjoy කරා කියලා හිතනවා සහ නොදන්න දේ දැනගත්ත කියලා හිතනවා පොඩ්ඩක්. කවිකින් අහු ප්‍රශ්න පොඩකට තමයි මේ උත්තරය අරගෙන ආවේ. ඉතින් thank you වෙන වීඩියෝ කරනකම් බැලුවට subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙනම් අපි තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් හැමෝටම ජය වේවා.